Hey guys, කොහොමද ඔයාලට? ඔයාලා දැනන් හිටියද රුපියල් 200ට වඩා අඩුවෙන් ඔයාගේ මුළු ඇඟම පැහැපත් කරන, ඔයාගේ මේ ඕපන් පෝසස් තත්ත්වයටපත් කරන, ඔයාගේ මේ අවුවට ගිහිල්ලා පිලිස්සුණු හැම තත්ත්වයටපත් කරන්න පුළුවන් සබන් වර්ග ගෙදරදීම හදන්න පුළුවන් කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම මේ වගේ සබන් වර්ග 3ක් ගෙදරදීම හදාගන්න විදිහ කතා කරනවා. පළවෙනි එක මේ තමයි මගේ whitening soap එක. ඉතින් මේකට ගොඩක් natural ingredients තමයි හදලා තියෙන්නේ. මේක ගොඩක් ඉක්මනින් හැම පැහැපත් කරන්න පුළුවන් සබන් එකක්. දෙවෙනි එක තමයි D10 soap එක. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි open pores වලට අපි සාමාන්‍යයෙන් අවුවට කියලා අපේ හැම පිච්චුනහම අන්න ඒ වගේ තත්ත්වදී මෙන්න මේ soap එක ගොඩාක් හොඳයි ඔයගොල්ලන්ට. ඉතින් මේ soap වලගේ මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා neem and aloe vera soap එක. මේක සාමාන්‍යයෙන් pimples, acne skin එකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් මේ සබන් ටික කොහොමද හදාගන්නේ කියලා. හරි එහෙනම් දැන් දුල ගිහිල්ලා මෙන්න මේ වගේ කොමාරික අත්තක් කපාගෙන එන්න. අත්තක් නෙමෙයි කොලයක් කපාගෙන එන්න. ඊට පස්සේ ඉතින් කොහෙන් ගන්න මේ වගේ කොහොඹ කොළ ටිකකුත් හොයාගන්න. ඊට පස්සේ ඒක හොඳට අපි පිරිසිදු කරගන්න ඕනේ මේ වගේ භාජනයකට දාලා. හොඳට ඒකේ තියෙන දූවිලි අයින් කරලා වෙන මොනවා හරි තියෙනවා නම් ඒවත් අයින් කරලා හොඳට සෝද ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? ඊට පස්සේ මේක හොඳට කොටලා මෙන්න මේ විදිහට ජූස් ටික ගන්න ඕනේ හොඳට. මේක ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිරිකලා නිකන් කොටලා මිරිකලා වගේ ගන්නත් පුළුවන්. මම නම් මිරිකලා ගත්තේ. ඊට පස්සේ ඔයාලට ඕනවා විටමින් E කරලා සබන් කෑල්ලක්. සබන් කියන්නේ මේක බේබි සබන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට ඕනේ වෙන්නේ. ඔයාගේ ඇලෝ වෙරා සෝප් එක, ඇලෝ වෙරා නීප් සෝප් එක හදාගන්න ඔයාගේ පිම්පල් ස්කින් එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොමාරික කෑල්ල අරගෙන දෙපැත්තේ කොන් දෙක කපා ගන්න ඕනේ. මේකත් හොඳට ක්ලීන් කරලා වගේ ගන්න සෝදලා ඉවර වෙලා මේ විදිහට දෙපැත්තේ ඊට පස්සේ කරු ටික තියෙන්නේ. කරු ටිකත් අපි අයින් කරගන්න ඕනේ. අයින් කරගෙන මේක උඩ තියෙන කොටස තියෙන්නේ. ඒ කියන්නේ කොමාරයක දෙපැත්තක් තියෙනවනේ. මේ පැත්තෙන් එක පැත්තක ඔයගොල්ලෝ මේ විදිහට යවා ගන්න ඕනේ. මදේ එළියට ගන්න ඕන නිසා කොළ පාට කෑල්ල එකතු කරගන්න එපා. කොයි වෙලාවකත් එහෙමොත් කසන්න ගනි. මේ විදිහට අයින් කරගන්න. අයින් කරගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ මන් දන්නේ නැහැ කොහොමද මේ කොමාරිකවල මදේ අයින් කරන්නේ කියලා. මම සාමාන්‍යයෙන් අයින් කරන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට අයින් කරාම හරි ලේසියි අපිට මදේ ඉවත් කරගන්න. ඒ කියන්නේ මේ විදිහට මම කපනවා. දිගටයි හරහටයි කපලා ඉවර වෙලා තමයි හැන්දකින් හරි පීයෙන් හරි හුරලා ගන්නෙ. එතකොට ටිකක් අර ලේසි හොඳට කැට කැට විදිහට කුමාරිකාවල මදේ අපිට වෙන් කරගන්න පුළුවන්. ඇත්තට මේකට ඔයාලට සෝප් බේස් එක එහෙම නැත්නම් සෝප් බාර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පියාස් ලගිනවා නිකන් ට්‍රාන්ස්පරන්ට් වගේ එකක් ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ තියෙන දැන් මම ගත්ත කුමාරිකා ජූස් එක එහෙම නැත්නම් කුමාරිකා මදය. ඊටත් අපි ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩර් එකකට දාලා කොටා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ගැජට් එකක් ඔයාලා ගෙදර තියෙනවා නම් ඒ ගැජට් එකකින් කරගන්නත් පුළුවන්. මට ඉතින් බ්ලෙන්ඩර් එකට දාලා ඉන්න ඕනේ. මේ ගැජට් එක තිබෙන නිසා මම මේකෙන් පොඩ්ඩක් ඒක පොඩි කරලා කැලරි ටික නැති වෙනකන් හදාගත්තා. අනිත් කාරණේ තමයි මගේ වීඩියෝ එක ඔයා TikTok එකෙන් බලන කෙනෙක් නම් ඔයා ටග් ගාලා ගිහලා YouTube එකේ මගේ නම සර්ච් කරන්න rashu98 කියලා. සර්ච් කරාට පස්සේ එන channel එක subscribe කරලා ඊටු වීඩියෝ ටිකත් බලන්න. ඊට පස්සේ ඔයා අරගන්න වයි කොහොඹ එක කියන්නේ කොටලා පෙරාගත්ත කොහොඹ එක අරගන්න. ඊට පස්සේ ඒකට මේ විදිහට කොමාරිකයි විටමින් E කැප්සූල් එකයි එකතු කරගන්න ඕනේ. ඒක කරගෙන මේක හොඳට මේ විදිහට අනා ගන්න. දැන් වැඩේ හරියි. දැන් අපි යමු D10 soap එකට. ඒකට මෙන්න මේ දේවල් තමයි ඕනේ. ඔයාට කොටාගත්ත පරිප්පු, බීට්‍රූට් වල යුෂ මේස හැන්දක්, කෝපි කුඩු මේස හැන්දක්, රෝස වතුර මේස හැන්දි දෙකක්, පොල් තෙල් මේස හැන්දක්, එහෙම නැත්නම් ඔලිව් ඔයිල් මේස හැන්දක්, ඒ වගේම හාල් පිටි මේස හැන්දක්. මම මේකට විටමින් E කරලත් එකතු කරලා තිබ්බේ ඔයිල් එකටම. ඔගොල්ලොත් මේකට දාගන්න නම් මේකට නැත්නම් අරකට දාගන්න. ඊට පස්සේ අපිට ඕනම තව කස්තුරි කහ මේස හැන්දක්. දාලා මේක හොඳට මික්ස් කරගන්න. අපි ඊට පස්සේ බලමු whitening soap එකට මොනවද ඕනේ කියලා. මේකට aloe vera ඕන වෙනවා. මේ විදිහට හැඳි දෙකක් දාගන්න. අර කලින් මම මික්ස් කරගත්ත ඔයිල් එකකුත් මම දානවා හැන්දක් විතර. ඊට පස්සේ කස්තුරි කහ ඕන වෙනවා. කුඩු කරගත්ත කුරුඳු පවුඩර්, වේල්ල කුඩු කරපු දොඩම් පොතු, වැල්මී කුඩු. මේකේ තියෙන සුදු හඳුන් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම හොඳයි ස්කින් එකට. මේ තියෙන සාමාන්‍යයෙන් පිම්පල් ස්කින් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිම්පල්ස් ගොඩාක් තියෙන ඔයිල් වගේ මූණක් තියෙන කෙනෙක්ට මෙන්න මේ සෝප් එක තමයි මේ මිශ්‍රණය තමයි අපි දාලා සෝප් එක හදන්න යන්නේ. ඒතකොට මෙතන තියෙන අපේ whitening mixture එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැහැපත් වෙන්න කෙනෙක් පාවිච්චි කරන්න ඕන එක මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන් මේ සබන් එක. අන්න ඒ කෙනෙක්ට තමයි මෙන්න මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තියෙනවා D10 එක. මේක සාමාන්‍යයෙන් අවුවට ගිහිල්ලා කලුණු කෙනෙක්ට, මූණේ ඕපන් පෝසස් තියෙන කෙනෙක්ට, බ්ලැක් හෙඩ්ස් තියෙන කෙනෙක්ට, අන්න ඒ වගේ කෙනෙක්ට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් හොඳයි. ඉතින් මේ තුනම ඔයාලගේ මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය ස්කින් එකේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් අපි නිර්දේශ කරන්නේ මේ බේබි සබන්ගේ මූණ හොදන්න කියලා නේ. අන්න ඒක නිසා මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ බේබි සබන්ම විතරයි. ඔයාලත් බේබි සබන් විතරක් ගන්න.
ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කපා ගන්න ඕනේ සබන් එක. මේකට ඕනට ඕනම බේබි සබන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. තව ඕනනම් ඔයාලට තියෙනවා පියාස්ලාගේ එනවා ට්‍රාන්ස්පරන්ට් සෝප් එකක්. සෝප් බේස් එක කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ඒක උනත් ගන්න පුළුවන්. මට ඒ වෙලාවේ හොයාගන්න බෑ ඇත්තටම මේක. ඒ නිසා මම සාමාන්‍ය සබන් හදද්දි මේක තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් මේ වගේ එකක් පාවිච්චි කරොත් ඔයාලට සාමාන්‍ය සුවඳකුත් ලබා ගන්න පුළුවන්. මමගේ සෝප් එක දාන්න මෙන්න මේ වගේ කප් එකක් තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් මේකම නෙමෙයි. ඔයාලට ඕනනම් පුළුවන් ගෙදර තියෙන මොකක් හරි බෝතලයක මෝඩියක් එහෙම නැත්නම් මොකක් හරි ප්ලාස්ටික් කප් එකක ඒ ඕනම එකක් පාවිච්චි කරන්න. හැබැයි ඒ සබන් එක දාන්න කලින් ඔයා පොඩ්ඩක් මේකට ඔයිල් ටිකක් දාලා මෙන්න මේ විදිහට වටේම හොඳට ඔයිල් එක වදින විදිහට ගාන්න ඕනේ. ගාලා තමයි සබන් එක දාන්න ඕනේ. මේ විදිහට. හරි අපි දැන් මේ සබන් මෙල්ට් කරගන්න ඩබල් බෝයිල් මෙතඩ් එක පාවිච්චි කරලා ඉතින් ඔයාලට මේ කැට වෙනුවට නිකන් ග්‍රේට් කරලා වගේ ගන්න දෙනවා ඉක්මනට මේක මෙල්ට් කරගන්න පුළුවන් මේ විදිහට තියලා ඉවරලා වතුර පොඩ්ඩක් මේකට එකතු කරගන්න ඕනේ වතුර පොඩ්ඩක් එකතු කරගෙන ඒක පොඩ්ඩක් හැඳි ගාගා මේ විදිහට මෙල්ට් කරගන්න ඕනේ ඕගොල්ලෝ මෙල්ට් කරගත්තට පස්සේ තමයි ඕගොල්ලෝ ඕගලන්ගේ එකින් එක හදාගත්ත ඕගලන්ගේ පේස්ට් එක තියෙනවනේ අන්න එක එකතු කරලා මේකත් හොඳට මික්ස් කරගන්න ඕනේ ඉතින් වයිට්නින් සෝප් එක නම් ඔයාට ගෙදර තියෙන ඕනම ඉන්ග්‍රීඩියන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා පේස්ට් එකක් හදාගන්න, ඒ කියන්නේ පැක් එකක් හදාගන්න වගේ ගන්න ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක කප් එකකට දාගන්නවා. ගාගෙන අනිවාර්යෙන් මේක තියන්න අඩුම පැය 12ක්වත් 12කට පස්සේ තමයි ඔයා මේක ගලවලා බලන්න ඕනේ. එකම ක්‍රමයේ පාවිච්චි කරලා මම මේ සබන් වර්ග තුනම හදා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ සුවඳ එන්න ඕන නම් මොනවා හරි සුවඳ එසන්ස් එකක් පාවිච්චි කරන්න. වෙන කලර් එකක් ඕන නම් කලර් මොනවා හරි පාවිච්චි කරන්න. හැබැයි ඉතින් ඒක පොඩ්ඩක් අර නැචරල් ගතියට එන්නේ නැති නිසා තමයි මම මේ විදිහට මේ වගේ කලර්ස් පාවිච්චි කරන්නේ. මුකුත් කලර්ස් ඇඩ් කරන්නේ නැතුව. ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ පාවිච්චි කරන මොනවා හරි පැක් වර්ග හදන ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හරි මේ සූප් එක හදා ගන්න. ඇත්තටම මේක ගොඩක් හොඳයි. මොකද අපි හැමදාම දවසට දෙපාරක් තුන් පාරක් විතර වොෂ් දානවා. සබන් පාවිච්චි කරන්නේ මුළු ඇඟටම මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඉක්මනට ස්කින් එක ග්ලෝ වෙලා පැහැපත් වෙනවා. මේක මේ අර ඇක්නි ස්කින් එකට අපි හදාගත්ත සෝප් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ භාජන ටික දාගත්තට පස්සේ මේ විදිහට තමයි මම පහුවදා මගේ සබන් ටික කප් වලින් අයින් කරගත්තේ. ඇත්තටම මේ සබන් ගොඩක් හොඳයි ළමයි පාවිච්චි කරලා බලන්න. උගලන්ට වෙනස තේරෙයි. අපි ගොඩක් සබන් ගන්න නිකන් කිමිකල් ගොඩාක් දාපුවානේ. ඉතින් මේ වගේ නැචරල් දෙයක් හදාගෙන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම මේක ගොඩාක් වටිනවා ඔයාට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කෙනෙක් ඔයා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. channel එක මතකද subscribe කරලා like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. TikTok එකකින් වීඩියෝ එක බලලා කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් YouTube එක පැත්තට ඇවිල්ලා රෂු 98 කියලා search කරන්න. එතකොට මගේ channel එක ඔයගොල්ලන්ට පෙන්නයි. ඒක subscribe කරලා ඔයාට මග හැරලා ඇති ගොඩක් වීඩියෝ. මොකද TikTok එකේ සමහර වීඩියෝස් වලට copyright වදින නිසා මට upload කරගන්න බෑ. ඒවත් බලලා like එකකුත් දාලා එන්න ළමයි. අදට ළමයි ගිහින් එන්නම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. bye bye.